හායි කොහොමද ඔයාලට ටිකීලියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් හුඟ දවසකට පස්සේ ඔන්න මම රෙසිපි එකක් ගෙනහලා තියෙනවා. මේක රටේ ඉන්න අයට විශේෂයි. රටේ ඉන්න අයට හදලා යවන්න. මේක නම් මෙහි රටේ ඉන්න අයට උනත් මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් නිසා තමයි මම මේ රෙසිපි එක ගෙනාවේ. මේක හාල් මැස්සෝ බෙදුමක් නැත්නම් හාල් මැස්සෝ සම්බෝලයක් කියලා කියන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන ලොකු ලුණු මම මෙතන ලොකු ලුණු 8ක් විතර චූටියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ සුදු ලුණු ගෙඩි 12ක් විතර අරන් තියෙනවා. ඊට පස්සේ යහමින් කරපිංචා, ඊට පස්සේ අවු මිරිස් කරල් 5ක් විතර මෙතන සීනි අරන් තියෙනවා. ඔයාලා පැන්ටාට කැමති නැත්නම් සීනි අවශ්‍යම නැහැ. ඊට පස්සේ රසානුව කෑලි මිරිස් දා ගන්න පුළුවන්. ඒ වගේම රසානුව ලුණුත් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ අරන් තියෙන පොඩිම පොඩි හාල් මැස්සෝ එක මේක ඔලු කඩා ගන්න ඕනේ. ඒ තරම් චූටි මේ හාල් මැස්සෝ එක මේක ඩුබායි වල නම් ගන්න තියෙනවා, ලංකාවෙත් ඇති. ඉතින් මේක හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන ග්‍රෑම් 100ක් අරන් තියෙනවා පොඩි හාල් මැස්සෝ. ඉතින්ලාම මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන මම ඒකට තේ ටිකක් දා ගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට ඉස්සෙල්ලාම අපි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වෙන වෙනම බෙද ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මම කරපිංච තමයි බෙදගන්නේ. කරපිංච ටික ගොඩක්ම බෙද ගන්න එපා. කොළ පාට තියෙන්න මේ ටක් ගාලා එළියට ගන්න. මේ පේනවනේ ලස්සන කොළ පාට පේන විදිහට මේ කරපිංච ටික බෙද ගන්න. ඊට පස්සේ අපි සුදු ලුණු ටික තමයි බෙද ගන්න. සුදු ලුණු ටික රත්නන් පාට වෙනකම් බෙද ගන්න. කිස්පියට අර ටික් ගාලා කැඩෙන තරම් වෙනකම් හොඳට බෙද ගන්න. මෙන්න මේ ගානට සුදු ලුණු බෙදගත්තාම හොඳටම ඇති. මේක හරි ගාන. ඊට පස්සේ මම බෙදගන්නේ අමු මිරිස්. මෙන්න මේ ගාන වෙනකොට බෙදගත්තාම හොඳටම ඇති. ගොඩක් වෙලා තෙලේ බෙද ගන්න නැහැ. ඊට පස්සේ අන්තිමට තමයි මම බීලුණු ටික බෙදගන්නේ. බීලුණු ටික හොඳට රන්වාන පාට වෙනකම්ම බෙද ගන්න ඕනේ. මේ ටික තමයි හොඳටම අපි බෙද ගන්න ඕන. මේ ටිකයි හාල් මැස්සෝ ටිකයි තමයි මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ ටික මේ කොච්චර පාට වෙනකන්ද අපි බෙදගන්නේ කියලා. මෙන්න මේ ගාන තමයි හරි ගාන. මෙන්න මේ ගානට වෙනකම්ම මේ ලුණු ටිකත් බෙද ගන්න. ඊට පස්සේ අපි බෙද ගන්නේ හාල් මැස්සෝ ටික. හාල් මැස්සෝ ටික හොඳට බෙද ගන්න ඕනේ රන්වන් පාට වෙනකම්ම. ටික් ගාලා කැඩෙන තරම් වෙනකම්ම මේ හාල් මැස්සෝ ටිකත් බෙද ගන්න ඕන. මේ තියෙන වලට පේනවා ඇති. හරිම ලස්සන රන්වන් පාටක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ගානට බෙදගත්තාම හොඳට ඕම ඇති. ඊළඟට මම ආයෙ භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දා ගන්නවා. මම මේ අපේ මිශ්‍රණයට දාන සෝස් එක හදා ගන්න හදන්නේ. මේක කෑලි මිරිස්සුයි, සීනි, ගම් මිරිස් ඒ වගේ දේවල් දාලා හදා ගන්න සෝස් එකක්, චිලි සෝස් එකක් වගේ. මේක දැම්මම හරිම රසයි. මේකෙන් තමයි රස එන්නේ. ඉතින් මේක හදා ගන්නත් හරිම ලේසි. ඉස්සෙල්ලාම මම කෑලි මිරිස් තේ හැඳි 3ක් විතර දාලා හොඳට බෙද ගන්නවා. බෙදීගෙන එනකොට මම මේකට එකතු කර ගන්නවා සීනි ස්වල්පයක්. සීනි අර පෙන්නපු ඔක්කොම මම එකතු කර ගන්නෑ. සීනි ටිකක් මම තව ඉතුරු කර ගන්නවා. මේකට චුට්ටක් දා ගන්නවා. ඔයාලට මේකට සීනි අවශ්‍යම නැහැ. ඔයාලා පැණ්ඩහට කැමති නැත්නම් සීනි දා ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ ටිකක් මේ ටික හොඳට තෙලේ බෙදගත්තට පස්සේ ඊට පස්සේ මම එකතු කර ගන්නවා මේකට ගම්බිරිස් කුඩු ස්වල්පයක්. ගොඩක්ම නෙමෙයි. ඔයාලා සැර කන්න අකමැති නම් මේකට මේ වැඩි සැර දාන්න එපා. ගම්බිරිස් දාන්න එපා.
ගම්බිරිස් දාපුවම අමුතුම රසයක් එනවා. ඉතින් ඒ රසට මං කැමති. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදිහට එකතු කරගන්න. මේ තියෙන සෝස් එක. දැන් අපි මං කිව්ව සීන් ටිකක් ඉතුරු කරගත්තා කියලා. ඒ සීන් ටික තමයි මේ. දැන් හොඳ පිරිසිදු තෙත නැති භාජනයක් අරගෙන ඒකට ඉස්සෙල්ලාම අපි බැදගත්ත ලුණු ටික දාගන්නවා. ඒ ටික දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි දාගන්නේ බැදගත්ත හාල් මැස්සෝ ටික. ඔක්කොම ටික දාගන්න. ඊට පස්සේ අපි දාගන්නේ බැදගත්ත සුදු ලුණු ටික. මේ බලන්නකො ලස්සන පාට හැමදේම හරි ගානට බැදගෙන තියෙනවා. ඔයාලත් මේ විදිහටම බැද ගන්න. ඊට පස්සේ අපි දාන්නේ කරපිංච ටික. ඊට පස්සේ අපි අම්මිරිස් ටිකත් මේ ගමම දා ගන්නවා. ඒ ටික දාලා අපි දැන් ටිකක් කවලම් කරගන්නවා. මේ ටික හොඳට මික්ස් වෙන්න. මේ ටික මික්ස් වෙන්න ටිකක් කවලම් කරලා තමයි අපි හදාගත්ත අර පේස්ට් එක එකතු කරගන්නේ. මේ කෑලිමිරිස් මේ අපි සෝස් එක ඒක එකතු කරගන්න මේක ටිකක් කවලම් කරලා. දැන් මේක මම හොඳට කවලම් කරගත්තා. දැන් අපි අර හදාගත්ත මේ කෑලිමිරිස් සෝස් එක තියෙන ඒකෙන් චුට්ටක් එකතු කරලා මේක හොඳට කවලම් කරගන්නවා. ඔක්කොම දාන්න එපා වැඩි වුණොත් එහෙම. ඒ නිසා මේ ඒකට ඒ පේස්ට් එකයි ලුණු ස්වල්පෙකුයි දාලා මම ඉස්සෙල්ලාම කවලම් කරගන්න. ලුණු වැඩි කරගන්න එපා. අපිට මදි වුණොත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට අර ඉතුරු කරගත්ත සීනි ටිකක් දාගන්නවා. ඒකෙන් ඔක්කොම ටික දාගත්තේ නැහැ. මම ඔයාලා දකින්න ඇති මම චුට්ටක් ඉතුරු කරගත්තා. දැන් ඒ ටිකක් දාලා ආයි හොඳට කවලම් කරගන්නවා. ඔන්න මම දැන් හොඳට කවලම් කරගෙන තියෙන්නේ. එතකොට මේ බලන්නකෝ පාට හරිම ලස්සනයි. හරිම සුවඳක් එනවා මේ වෙලාවේ. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හරිම හදලා බලන්න. ඉතින් මේක ගොඩාක් කල් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් කල් තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් රට ඉන්න අයට විශේෂයි. ඉතින් මේ වගේ තවත් රෙසිපියක් අරගෙන මම ඉක්මනටම එන්නම්. මට පුළුවන් හැම වෙලාවෙම මම රෙසිපියක් ඔයාලට කියනවා. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ටිකිලියා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම bye bye.